කලින් වීඩියෝ එකේදී අපි කතා කරා 2019 අංක 10 දරන මෝටර රථ වාහන සංශෝධන පනතට අනුව ඔබ බීමත්තරය පැදෙව්වොත් ඔබට නීතියෙන් ලබා දෙන දඬුවම් මොනවද කියලා. අද ඒකේ දිගුවක් විදියට දෙවෙනි කොටස අපි ගියමු. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඔබ බීමත්තරය පැදවනවා නම් ඔබ රිය පදවන්නේ බීමත්ව නම් එතකොට ඔයාට හම්බ වෙන දඬුවම් මොනවද කියලා. ඒත් එක්කම ඔබ බීමත්තරය පදවලා අනුතරක් සිදු වුණොත් ඔබට ලැබෙන දඬුවම් මොනවද කියලා කතා කරා. අද තවදුරටත් ඉස්සරහට කතා කරපුවාම බීමත්තරය පදවලා ඔබ අතින් සිදුවන අනුතුර බරපතල එකක් නම් ඒ කියන්නේ බරපතල අනුතුරක් සිදු වුණොත් ඔබට දඩය වශයෙන් රුපියල් 50000ක් ලක්ෂයක් අතර දඩයක් අධිකරණය නියම කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබට සිර දඬුවමක්ද විඳින්න සිද්ධ වෙනවා. කොච්චර කාලයකටද? ඔබට සිර දඬුවම වසර 5ක සිර දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අධිකරණයට පුළුවන් මේ දඩයත් ඒ වගේම සිර දඬුවමත් කියන දෙකම නියෝගයක් වශයෙන් ලබා දීලා ඔබට දඬුවම් පමුණවන්න. ඊට පස්සේ මෝටර රථ වාහන සංශෝධන පනතේ, ඒ කියන්නේ 2019 අංක 10 දරන පනතේ බරපතලම වැරද්ද. බරපතලම වැරද්ද විදිහට තියෙන්නේ ඔබ බීමත්වරිය පදවලා මරණයක් සිදු කිරීම. ඔබ අතින් බීමත්වරිය පැදවීමෙන් සිදුවන මරණයට දඩය වශයෙන් අධිකරණයේ නියෝග කරන රුපියල් ලක්ෂයක් 1,50,000ක් අතර මුදලක්. ඒ වගේම ඔබට සිර දඬුවමත් විඳින්න සිද්ධ වෙනවා. කොච්චර කාලයකටද? ඒ සිර දඬුවම වසර 2ක් වසර 10ක් අතර කාලයක් දක්වා පරාසයකින් දැක්වෙනවා. මේ අධිකරණයට මේ දෙකම පමුණුවන්නත් හැකියාව සහ බලය තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අර කලින් කියපු වැරදි වලට වගේම මේ වැරද්දටත් ඔබගේ රියදුරු බරපත්‍රය අහෝසි කිරීම සිදු කරනවා. මේ කරුණු ගැන දැනගන්න මගේ Law with Dylan YouTube channel එක වගේම මගේ Facebook page එකත් එක්කත් එකතු වෙලා ඉන්න.